ඉතින් ලැංග්වේජ් එකක් ඉගෙන ගන්න කෙනෙක් වශයෙන් මේ ඉංග්ලිෂ් ලැංග්වේජ් එකේ තියෙන අලුත් වර්ඩ්ස් ඉගෙන ගන්න එක, ඒ වගේම මේ භාෂාවත් එක්ක ජීවත් වෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම අරගෙන ආවේ ඉංග්ලිෂ් ඉගෙන ගන්න ඔයාලට ඉංග්ලිෂ් නිවුස් වලින් කොහොමද අපි අලුත් වර්ඩ්ස් ඉගෙන ගන්නේ. ඉතින් මේ නිවුස් එක්ස්ප්ලනේෂන් වීඩියෝ එක කිහිප වාරයක් නරඹලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඉංග්ලිෂ් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න. First, let's have a look at today's headlines. First, let's have a look at today's headlines. මේ කොටසෙන් කියන්නේ මුලින්ම first කියන්නේ මුලින්ම let's have a look. අපි බලමු today's headlines. අද දවසේ පුවත් සිරස්තල කියන එක. Israel is keen to strengthen bilateral relations with Sri Lanka. Online application system for all school examinations. And now for the news in detail. News in detail. ඒ කියන්නේ පුවත් විස්තරාත්මකව ඉදිරිපත් කිරීම තමයි in detail කියන එකෙන් ප්‍රකාශ කරන්නේ. Israel ambassador in Sri Lanka has emphasized that Israel is keen to strengthen bilateral relations with Sri Lanka. Israel ambassador in Sri Lanka has emphasized that Israel is keen to strengthen bilateral relations with Sri Lanka. බලන්න මේ කොටස කියනවා bilateral relations. bilateral relations කියලා කියන්නේ ද්විපාර්ශ්වික සම්බන්ධතා. bilateral කියලා කියන්නේ ද්විපාර්ශ්වික කියන meaning එක. එතකොට relations කියලා කියන්නේ සම්බන්ධතා. ඒ කියන්නේ මෙතනදී ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය කියන පාර්ශ්ව දෙක ගැන තමයි එතනදී bilateral කියන word එක use කරලා mention කරලා තියෙන්නේ. කියන සඳහන් කරලා තියෙන්නේ. strengthen කියලා කියනවා අපි ශක්තිමත් කරනවා කියන එකට. ඇම්බැසඩර් කියන්නේ තානාපතිවරයා. ඒ වගේම emphasize කියලා කියනවා අපි යම්කිසි දෙයක් අවධාරණයකින් යුතුව ප්‍රකාශ කරනවා නම් අපි ඒකට emphasize කියන word එක use කරනවා. වගේම keen කියන word එකෙන් උනන්දුවක් දක්වනවා. ඒ වගේම කැමැත්තකින් ඉන්නවා කියන එක ප්‍රකාශ කරනවා. He added that Israel is ready to provide technological know-how to the island nation. He added මේ කොටසෙන් කියන්නේ ඔහු ප්‍රකාශ කරා කියන එක. Ready to provide. provide කියලා කියන්නේ සපයනවා. එහෙම නැත්නම් ලබා දෙනවා කියන එක. එතකොට ready to provide කියලා කියන්නේ ලබා දීමට සූදානම්. Technological know-how කියලා මෙතනදී කියන්නේ මේ තාක්ෂණික දැනුම කියන එක. knowledge කියන එක වෙනුවට මෙතනදී know-how කියන word දෙක use කරලා දැනුම කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම island nation කියන එකෙන් හඳුන්වන්නේ දිවයින කියන එක. ඒ කියන්නේ අපේ රට තමයි මේ island nation එකක්. දූපතක් නිසා දිවයිනක් විදිහට island nation කියන word එකෙන් හඳුන්වලා තියෙනවා. The president said, ඒ කියන්නේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරා that Sri Lanka's agriculture needs to be modernized to generate sufficient income and attract the youth. ඒ කියන්නේ ශ්‍රී ලංකාස් agriculture, ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය, agriculture කියන්නේ කෘෂි කර්මාන්තය needs to be modernized. modern කියලා කියන්නේ නවීන කියන එකනේ. එතකොට modernized කියලා කියනවා අපි නවීකරණය කිරීමට. generate කියලා කියනවා උත්පාදනය කිරීම. එහෙම නැත්නම් ඉපයීම. sufficient කියලා කියන්නේ ප්‍රමාණවත්. income ආදායම. ඒ වගේම attract කියලා කියනවා ආකර්ෂණය කර ගැනීම. youth කියලා කියන්නේ තරුණ පරපුර. එතකොට තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීම සහ ප්‍රමාණවත් ආදායම් ඉපදීමට හැකි පරිදි කෘෂිකර්මාන්තයේ නවීකරණය කිරීමට සහාය අවශ්‍ය බව තමයි ජනාධිපතිවරයා මෙතනදී ප්‍රකාශ කරලා තියෙන්නේ. The Department of Examinations is ready to make online application system for all school examinations. The Department of Examinations is ready to make online application system for all school examinations. The Department of Examinations, ඒ කියන්නේ විභාග දෙපාර්තමේන්තුව is ready to make an online application system. ඒ කියන්නේ මාර්ගගත online අයදුම් කිරීමේ පද්ධතියක්, system එකක් හඳුන්වා දීමට සූදානම් කියන එක තමයි මෙතනදී කියන්නේ for all school examinations. සියලුම පාසල් විභාග සඳහා. From grade 5 scholarship examination, each student will be given a unique student number that will be linked to the student's exam results and extracurricular activities. From grade 5 scholarship examination, each student will be given a unique student number that will be linked to the student's exam results and extracurricular activities. Grade 5 scholarship exam කියලා කියන්නේ ස්කෝලර්ෂිප් කියලා අපි කියනවා ශිෂ්‍යත්වයට. එතකොට ශිෂ්‍යත්ව විභාගය, ඒ කියන්නේ පහ ශ්‍රේණියේදී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් පසු each student will be given, ඒ කියන්නේ සෑම ශිෂ්‍යයෙක්ටම each student will be given,
එකන මේ අනාගත කාලයේදී ලබා දේවී කියල තමයි කියන්නේ. A unique student number එකන්නේ ස්විශේෂී අනන්‍යතාවයක් සහිත ශිෂ්‍ය අංකයක් ලබා දේවි සෑම ශිෂ්‍යයක්ටම කියල කියනවා. That will be linked to students exam results and extra curricular activities. එකන්නේ ශිෂ්‍යයන්ගේ විභාග ප්‍රතිඵල සහ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියලා අපි හඳුන්වනවා විෂය බාහිර ක්‍රියාකාරකම්. එතකොට මේ සියලු දේ ඇතුළත් දත්ත සියල්ල එකම ශිෂ්‍ය අංකයක් යටතේ ලබාගත හැකි පරිදි නව පද්ධතියක් සකස් කරනවා කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් මේ නිවුස් එක්ස්ප්ලනේෂන් වීඩියෝ එකෙන් ඔයාලා අලුත් ඉංග්ලිෂ් වර්ඩ්ස් ගොඩක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ නරඹන්න අදම channel එක subscribe කරලා තියාගන්න.